කැමැති පැත්තක් වම් පැත්ත හෝ දකුණු පැත්ත වෙන හැම ඇදහිට බලන්න. බැලුවා. ඔයාලට පේනවා මේ ඇඟිල්ල. මෙහෙම ඇඟිල්ල තියන්න බලන්න ඕන. බල මොකද්ද බලලා තියෙන්නේ? ඇඟිල්ල තියන්න බලන්න. දැක්කා. ඇඟිල්ල පේනව නේද? චුටි මණිකේ. පේනවා. හරි? රයිට්. ඇඟිල්ල පැත්තේ හැ වහන්න. හොඳ chance එකක් ගත්ත හැකි මේ වැඩින්. ඇස් දෙකම වහන්නේ බං. මොයම ඇඟිල්ල පැත්තක විතරයි වහන්නේ. මෙහෙම වැහුවා. ඇඟිල්ල පේනවද? ඇඟිල්ල පේනවද? ඒ පැත්ත බලන්න. ඒ පැත්ත බලාගෙන කරන්න. නාහේ පේන්නේ. මොකද්ද පේන්නේ? නාහේ පේන්නේ. හොඳට බලන්න හොටු කැල්ලක් එහෙම පේන ඉඩ තියෙනවා. දැන් මේක වහන්න. බලන්න. ඇඟිල්ල පේනවා. මෙහෙම බලාගෙන එකෙක් දෙකම වහන දෙඹට ඇඟිල්ල දෙක පේන්නේ නැති දෙකේම මං හිතන්නේ. ඉස්සරහා බලාගෙනයි කරන්නේ. ඉස්සරහා බලාගෙන කරන්නේ. මෙහෙම ඌ හොරෙන් බලනවා ඇඟිල්ල. දෙකම පේනවනේ. එතකොට හොඳට බලන්න අපිට මෙහෙම බලද්දී ඇඟිල්ල පෙනිලා තියෙන්නේ අපිට හිතෙනවා ඇස් දෙකෙන්ම. හරි මයම ඇඟිල්ල පද දා ගන්න ඕනද? උත්තරයක් දෙනවා. හරිම අමංගයි මේ රටේ උදවිය. හැබැයි පුතා ඇත්ත කතාව වෙලා තියෙන්නේ අපිට තොරතුරු ඇවිල්ලා තියෙන්නේ ඇස් දෙකකින්. ඒතර මේ අපිට එක විෂන් එකක් පේනවනේ උනාට. කවුද ඒක දීලා තියෙන්නේ? මොළය. කැමරා දෙකකින් එන තොරතුරු අනලා එක තනි ෆුටේජ් එකක් හදනවා කවුද? මොළය. දැන් තේරුණාද? නැත්තම් මේ දෙකෙන් මෙන්නේ තොරතුරු දෙකක්. ඒක හොඳට තේරුම් ගන්න. දැන් ඔය දරුවෝ මෙහෙම හිතන්න. ඔයාලට ඇයි මේ මාව ත්‍රිමාණව පේන්නේ? එක ඇහැකින් මගේ මේ පැත්තයි අනිත් ඇහෙන් මගේ මේ පැත්තයි පේන්නේ හින්දා. මොළය තමයි මේ තොරතුරු දෙක එකතු කරලා ත්‍රිමාණ මුතුගලව පෙන්වන්නේ.